කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? ඔන්න මම ඔයාලට අදත් ලස්සන වෙන්න, තරුණ වෙන්න නේද? ඉතින් ඔක පොඩ්ඩක් හදාගන්න පොඩි වෙලාවක් කියන ඉක්මනට හදාගන්න පුළුවන් හොඳම හොඳ ෆේස් ක්‍රීම් එකක්. ඉතින් බලන්නකො අපට අවශ්‍ය වෙන දේවල් පොඩි දේවල් තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ වුණාට ලස්සන වෙන්න පුළුවන්, මූණේ රැලි නැති ගතිය අඩු කර ගන්න පුළුවන්, තරුණ බව රැක ගන්න පුළුවන්. මේ හැම දෙයකම මී ඉටි ඔයාලා අහලා තියෙනවද, දැකලා තියෙනවද? ඔන්නේ ග්ලිසරින් මම ඉතින් හැමදාම පාවිච්චි කරනවා. ඊට පස්සේ කරාඹු නැටි කොහොමද ඉතින් අපට වයස යනකොට ගොඩක්ම හොඳයි අපේ ක්‍රීම් වලට එහෙම. හරි, කරාඹු නැටි ටික මේ වගේ භාජනයකට දාලා ඊට පස්සේ අපි වතුර කෝප්පයක් එකතු කරගන්න ඕනේ. මේක තඹ ගන්නයි යන්නේ. කරාඹු නැටි ඇත්තටම ගොඩක් හොඳයි අපේ මේ රැලි ගතිය නැති කරගන්න, මූණේ අව පැහැ නැති කරගන්න, ඊට වඩා අපේ මේ වයස පොඩ්ඩක් අඩුවෙන් පෙන්න ගන්න. මේ හැම දෙයකම අපට හොඳයි කරාඹු නැටි. මී ඉටි කියන්නේත් ඔන්න ඔය වගේම තමයි. සිංහල බෙහෙත් කඩවල වල ඔයාට ගන්න පුළුවන්. ගානත් එච්චරම නැහැ. ගොඩාක් මිල අඩුම දෙයක්. ඉතින් මේකත් ගොඩාක් හොඳයි අපේ මේ වයසට යන මූණ. ඒ කියන්නේ වියලි මූණ, රැලි ගතිය, එතකොට අර නිකන් ගොරෝසු ගතිය, මේ හැම දෙයකම ගොඩක්ම හොඳයි මී ඉටි. ඉතින් මේ වගේ පොඩි චූටි කෑලි වලට කපා ගත්තා නම් ඔයාට ලේසි. බලන්න හරිම ලේසි. බටර් වගේ. ඔන්න මම ටිකක් කපා ගත්තා. මට වුවමනා ප්‍රමාණයට විතරක් මම අද කපා ගත්තා. ඔන්න ඔය විදිහටයි කපුවාම තියෙන්නේ. ඊට පස්සේ දැන් කවුරු හරි මට කමෙන්ට් කරලා අහයි මිස් මගේ මූණ ඔයිලි ස්කින් එකක් අපට හොඳයිද? ඒවෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ රැලි තියෙනවා නම් කට වටේ, ඇස් වටේ, ඊට පස්සේ අපි අර hina වෙනකොට වගේ තියෙන්නේ අර මේ hina වෙනකොට නිකන් වයස ගතිය වගේ ඒවට ගොඩක්ම හොඳයි අපි මේ හදන පැක් එක. හරි, ඔන්න මම දැන් කරාඹු නැටි එක හොඳට තඹ ගත්තා. තඹ ගත්තාම තව රස්නේ පොඩ්ඩක් ඔන්න ওই විදියට කරාඹු නැටි ටික මම පෙරා ගන්න. බලන්න පාට ඔයාට පුළුවන් නම් මේ අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න මේ දියර ටික. මොකද තදට තිබුණා නම් ගොඩක් හොඳයි. ඔන්න මට අවශ්‍ය ප්‍රමාණයට මම හදාගත්තේ. දැන් ඔන්න ওই විදිහටයි තියෙන්නේ. ඒක එහෙමම පැත්තකින් තියන්නකෝ. මම පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා තාම මගේ hair oil එක ගත්තේ නැද්ද? නැත්තම් දන්නේ නැද්ද? අකලට හිසකේ සුදු වෙලා තට්ටේ වගේ මේ හැම දෙයකම ගොඩක්ම හොඳයි. මම ගෙදරම හදන මේ තෙල් එක හොඳ hair oil එකක්. ඔයාට අවශ්‍ය නම් මේ නම්බරයට කතා කරන්න. මම ගෙදරටම ඔයාට අපේ තෙල් එක එවන්නම්. හරි, ඔන්න තෙල් එක ඉවරයි. දැන් අපි හදාගන්න යන පැක් එක හදාගමුකෝ. ඔන්න කපාගත්තු මේ ඉටි ටික අර වගේම භාජනයකට දාගමු. ඊට පස්සේ අපි හොඳට තඹගත්තු කරාඹු නැටි වතුර එක ඒකත් මේ ඉටියකට දාලා ආයෙත් පරක් හොඳට රත් කරගන්න ඕනේ. මොකද ඉටි කියන්නේ ඉතින් අනිවාර්යෙන් ඒක දිය කරගන්න මුවමනා එකක්නේ. දැන් බලන්න හොඳට දිය වුණා. දැන් අපේ කරාඹු නැටි වතුර එකයි මේ ඉටි එකයි හොඳට දිය වෙලා මේ විදිහට හොඳට ඇවිල්ලා තියෙන. දැන් හිමින් සීරුවේ මේ වගේ පිරිසුදු භාජනයකට අපි වක් කරගමු. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම මට ගොඩක් කමෙන්ට් කරනවා. කෝල්ස් දැන් හරිම ආදරණීය කෝල්ස් එනවා. මම හරිම ආදරෙන් කතා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය එක්කෙනෙක් දෙන්න. ගොඩක් නෙමෙයි, හැමෝම සබ්ස්ක්‍රයිබ් කරගෙන තමයි යන්නේ මගේ channel එක. මම අනිවාර්යෙන් දන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව වීඩියෝ එක බලාගෙන එහෙමම යනවා. අනේ ඉතින් අද නම් මම දන්නවා ඔයා මේක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරයි කියලා. ඔන්න දැන් අපේ මේ දියර එකට ග්ලිසරින් බින්දු 2-3ක් එකතු කරනවා. ග්ලිසරින් කියන්නේ ඉතින් අපේ වයසට යනකොට අවශ්‍යම දෙයක් තමයි. හරි, ඔන්න ඒක දාපු ගමම ඔන්න ওই විදියට එනවා. මොකද වතුර වෙනම අපේ වෙනස් වෙනවා. මී ඉටි ටික උඩට ආයේ එනවා. ඒ කියන්නේ මී ඉටි ටික රත් වෙලා තියෙනකන් තමයි දියාරු ගතිය තියෙන්නේ. ඒක සීතල වෙච්ච ගමන් මේ විදිහට එනවා. දැන් මේ මී ඉටි වල තියෙන්නේ කරාඹු නැටි යුස එකයි ග්ලිසරින් එක හොඳට අල්ලගෙන උරාගෙන. දැන් අපිට තියෙන්නේ නිකන් ක්‍රීම් පදමට තමයි තියෙන්නේ. ගානකොට අපේ මූණ රත් වෙලා, ඒ කියන්නේ මූණ රසණයටත් එක්ක හොඳට මේ විදිහට ගා ගන්න පුළුවන්. ඔයා මේක හොඳට මූණේ, බෙල්ලේ, කටවටේ ගාන්න.
විනාඩි 20ක් ඔහොම ඉන්න. පොඩ්ඩක් අමාරුයි ගා ගන්න. මොකද මීටි ටික ටක් ගාලා හයි වෙනවා. ඊට පස්සේ විනාඩි 20ක් ගියාට පස්සේ මද රස්නේ. අනිවාර්යෙන් මද රස්නේ ඔයා මූණ හොඳට ෆේස් වොෂ් දාලා හොදන්න. ඔයා හදලා හොඳයි නම් මට මේකට කමෙන්ට් එකක් දෙන්න. අනිවාර්යෙන් මම රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන මූණක් වයස අඩුවෙන් පෙන්න ගන්න අවශ්‍යම නම් නේද? ඒක අනිවාර්යෙන්. ඒ කියන්නේ තරුණ බව රැකගන්න, වයසට වඩා වයස නැතුව ලස්සන මූණක් හදාගන්න මේ මී ඉටි ෆේස් පැක් එක ඔයා සතියකට දෙපාරක්. වැඩි වුණ සතියකට දෙපාරක් කරලා බලන්න ඔයාගේ මූණ මොනතරම් ලස්සනට මොනතරම් එළියක්ද. ඒ කියන්නේ අඳුරු බවක් තියෙන මූණක් ලස්සන මූණක් වඩ ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ, ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා එක්ක කතා කරනකම් හම්බ වෙනකම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.